සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා හැමෝම. වෙනදා වගේම අදත් අපි හැමෝටම කරදරයක් වෙලා තියෙන කොළු පෙල්ලන්ගේ ප්‍රශ්නට සාර්ථක විසඳුම් කිහිපයක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ වගේ සමහර ක්‍රම කොළු පෙල්ලන්ට විතරක්ම නෙවෙයි දලබුවන්ට, කූඹින්ට, කැරපොත්තන්ට උනත් සාර්ථක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමෝටම තේරෙනවනේ කොළු පෙල්ල කියන්නේ අපේ ගෙවත්තේ හතුරෙක් කියලා. රෑවෙත්ති මේ සත්තු පැලෑටි අතරට රිංගමින් කොළ කඳන් පළතුරු පවා කාලා ඔබේ වත්ත විනාශ කරනවා. විශේෂයෙන්ම අලුතින් හිටවපු පැල කියන්නේ ඔවුන්ට ප්‍රියතම ආහාරය. මේ සත්වයව සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඔබේ අස්වැන්න පටන් ගන්නටත් පෙර විනාශ කරනවා. වැහි කාලේ පටන් ගන්නකොට ඒ කියන්නේ ආර්ද්‍රතාවය වැඩි වෙද්දී කොළු වෙල්ලන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙනවා. අපි දැන් ඔයාලට කියන්න හදන්නේ ඇත්තටම වැඩ කරන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන. ඔන්න ඔබ හිතන්නේවත් නැති දේවල් ගෙදර තියෙන සහ සාමාන්‍යයෙන් අපි විසි කරන දේවල් පවා භාවිත කරලා අපේ පැලෑටි ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන අද අපි ඔයාලට කියා දෙනවා. පුදුමයි නේද? අපේ අපච්චව්වේ ඉතාම වටින විසඳුම් කිහිපයක් බවට පත් වෙන හැටි. පළමු ක්‍රමය ලෙස අපි දර අලු භාවිතා කරනවා. මේක ඉතාම සරලයි. ඔබේ පැලෑටි වටා පොඩි අලු කවයක් විසිරුවන්න විතරයි ඔයාලට තියෙන්නේ. මේ අලු ගොළු බෙල්ලන්ට දරා ගන්න බෑ. මොකද අලු ඔවුන්ට චලනය වෙන්න අමාරු කරනවා. ඒ වගේම ඔවුන්ගේ ශරීරය දවනවා. මේ නිසා මේ අලු කවය මගින් මොවුන්ව දුරස් කරලා ඔයාලගේ පැලෑටි කන එක නවත්තනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ වැස්සක් ආවට පස්සේ අලු තෙමිලා ඒ වගේ එයාලට තියෙන බලපෑම අඩු වෙනවා. ඒ නිසා වතුර දැම්මට පස්සේ අලුතින් ආය අලු කවයක් හදන්න අමතක කරන්න එපා. දැන් හැමෝම වගේ ගෑස් පාවිච්චි කරන නිසා අලු හොයාගන්න අමාරු වෙයි. ළඟපාත බේකරියක් එහෙම තියෙනවා නම් ඔයාලට ඒ අයගෙන් අලු ඉල්ල ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවන ක්‍රමය තමයි පිත්තර කටු. ඒවා හොඳට කුණු කරලා පැලෑටි වටේට විසිරුවන්න ඕනේ. ඒ වගේ තියෙන තියුණු දාරවල් නිසා ගොළු බෙල්ලන්ට ඔබේ ගෙවත්තට එන්න අමාරුයි. මේ ක්‍රමය නම් හරිම සාර්ථකයි. මේකත් ඔයාලා අනිවාර්යෙන්ම අත්හදා බලන්න. දැන් ඔයාලට කියලා දෙන්නේ තවත් සුපිරිම ක්‍රමයක්. මේක ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන් දියරයක්. මේක හදන්න හරිම ලේසි. උණුසුම් ජල කෝප්ප භාගයක් ගන්න. ඒකට ගම්මිරිස්කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ගම්මිරිස්වල තියෙන සැර සුවඳ මේ සත්තුන්ට දරා ගන්න අමාරුයි. ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕන තලපු සුදු ලූණු බිගි කීපයක්. එහෙම නැත්නම් සුදු ලූණු කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. සුදු ලූණු තිලීර රෝගවලින් ආරක්ෂා කරන නිසා ඔබේ පැලෑටි වලට දෙමුහුන් ආරක්ෂාවක් ලැබෙනවා. අවසාන වශයෙන් දරාලු ටිකක් එකතු කරගන්න ඕනේ. මේ ටික හොඳට මිශ්‍ර කරලා පෙනේරයකින් පෙරලා වතුර ලීටරයක් එකතු කරලා තනුක කරගන්න. දැන් ඔයාලට පුළුවන් ස්ප්‍රේ කෑන් එකකට දාලා පැලෑටි වලට වත්තේ හැම තැනකටම වගේ ස්ප්‍රේ කරන්න. දවස් 3කට වතාවක්වත් ස්ප්‍රේ කරන්න ඕන. එතකොට ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔන්න අද ඉතින් අපි ඔයාලට අරගෙන ආවේ කොළු පෙල්ලන් පළවා හරින්න පුළුවන් ස්වභාවික ක්‍රම 3. ඒ විතරක් නෙමෙයි පරිසරයට හානියක්වත් නොකර සත්තු මරන්නෙත් නැතුව ආගේ ගෙවත් ආරක්ෂා කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක්. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාලා පාවිච්චි කරන වෙනත් ක්‍රම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් දාන්න. ඔයාගේ වටින දැනුමත් හැමෝම එක්ක බෙදා ගන්න කියලා මතක් කරනවා. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලා නොදන්න යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.